මං මගේ ස්කින් එකට පර්සනලි කරන බේසික් ස්කින් කෙයාර් තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මම අද කතා කරන්නේ ඇඩ්වාන්ස් නෙමෙයි බේසික්ම ඕනම කෙනෙකුට කරන්න පුළුවන් ස්කින් කෙයාර් ගැන. ඒ කියන්නේ ඔයා මොන වයසක කෙනෙක් වුණත්, ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත්, ඉගෙන ගන්න කෙනෙක් වුණත් විනාඩි 5ක් වගේ පොඩි කාලයක් ඇතුළත ඔයාට කරගන්න පුළුවන් බේසික්ම ස්කින් කෙයාර් ගැන. මුලින්ම බලන්න ඕනේ දැන් ඔයා ස්කින් එකට ස්කින් කෙයාර් කරන්න ප්‍රොඩක්ට්ස් තෝරගද්දී මම මගේ ස්කින් එකට යූස් කරන ප්‍රොඩක්ට්ස් ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඔයා ප්‍රොඩක්ට්ස් තෝරගද්දී ඔයාගේ ස්කින් එකේ අණුව ඔයාට තියෙන ඔයිලි ස්කින් එකක්ද, ඩ්‍රයි ස්කින් එකක්ද, එහෙම නැත්නම් ඇක්නි ප්‍රෝන් ස්කින් එකක්ද, කම්බිනේෂන් ස්කින් එකක්ද කියලා බලලා ඔයා ප්‍රොඩක්ට්ස් තෝරගන්න. ඒක හොඳට ඔළුවේ මතක තියාගන්න. මොකද හැමෝටම හැම ප්‍රොඩක්ට් එකක්ම ස්කින් එකට හරියන්නේ නැහැ. එතකොට ඔයා ප්‍රොඩක්ට්ස් ගන්නකොට shops වලින් ගිහිලා ඒකේ යට බලන්න ඒ ස්කින් එක මොන ස්කින් ටයිප් එකටද ඒ ප්‍රොඩක්ට් එක අයත් වෙන්නේ කියලා. හොඳට ඔයා දැනගන්න ඔයාගේ ස්කින් ටයිප් එක මොකක්ද කියලා ප්‍රොඩක්ට් එකක් ගන්න කලින්. රයිට්? එතකොට මේ බේසික් මම මේ කතා කරන ස්ටෙප්ස් 4 ක්ලෙන්ස් එක, සිරම් එක, මොයිස්චරයිසින් එක, සන් ක්‍රීම් එක සහ ලිප් බාම් එක. මේ ටික තමයි බේසික්ම ටික අපිට අපේ ස්කින් එක සාමාන්‍යයෙන් මේ පේනවනේ මගේ ස්කින් එක මම දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ බේසික් ස්කින් කෙයාර් ටික කරලා තමයි මේ විදිහට මගේ ස්කින් එක තියාගෙන ඉන්නේ. මේ පොඩි ස්ටෙප්ස් වලින් ඔයාට කරන්න පුළුවන් ඔයාගේ ස්කින් එකට බේසික්ම ස්කින් කෙයාර් ටික. ඔයාට ස්කින් කෙයාර් කරන එක උදේටයි රාටයි කියලා දෙකකට වෙන් කරගන්න පුළුවන්. එතකොට මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එකක් සහ රාට නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටින් එකක් ඔයාට ඔයාගේ දවසේ හදාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ස්කින් එක ගැන හිතන්න අපි ස්කින් එක හොඳට බලා ගන්න ඕනේ. මොකද අපි එන්න වයස ඉස්සරහට යනවා මිසක් වයස එන්න පස්සට යන්නේ නැහැ. ඉතින් අපි කරන කියන දේවල් සහ අපේ ඇඟ ඇතුළට දාගන්න දේවල්, අපි බාහිරින් කරන ආලේපන, අපි කොච්චර අපේ ස්කින් එක ප්‍රොටෙක්ට් කරනවද කියන දේවල් අනුව තමයි අපේ ස්කින් එක කොච්චර දුරට හෙල්තිද කියන එක රඳා පවතින. ඒ කියන්නේ හෙල්ති ග්ලෝවිං ස්කින් එකක් තියාගන්න ඕනේ නම් ඔයාටත් මේ බේසික් ස්කින් කෙයාර් ටික කරන්න පුළුවන්. එහෙනම් අපි යමු වැඩි කතාවක්. පළවෙනිම ස්ටෙප් එක තමයි මූණ හොඳට පිරිසිදු කරගන්න එක. ඒකට ඔයාට ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස් එකක් හරි ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් මෙතනදී පාවිච්චි කරන්නේ ක්ලෙන්ස් එකක්. මොකද ෆේස් වොෂ් එකකට වඩා ක්ලෙන්ස් එකකින් ඩීප්ලි අපේ ස්කින් එක හොඳට ක්ලීන් කරගන්න පුළුවන්. අපේ ස්කින් එකේ තියෙන කුණු, දූවිලි හැම දෙයක්ම ඩීප්ලි අපේ ස්කින් එකේ අපි හොඳට අයින් කරගන්න ක්ලෙන්ස් එකක් පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි. ඉතින් මේ මම කරන විදිහට ඔයාට ක්ලෙන්ස් එකකින් හරි ෆේස් වොෂ් එකකින් හරි ඔයාගේ ස්කින් එක හොඳට ක්ලීන් කරගන්න මිනිත්තු 2ක් විතර හොඳට ස්කින් එක මේ විදිහට සෝද ගන්න ඕනේ. ඔයා පාවිච්චි කරන ඕනම ෆේස් වොෂ් එකකින් හරි ක්ලෙන්ස් එකකින් හරි පුළුවන් තරම් try කරන්න ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න. මොකද මේ ස්ටෙප් එක තමයි අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනේ මොන ප්‍රොඩක්ට් එක ඇප්ලයි කරන්නත් කලින් අපේ ස්කින් එක හොඳට ක්ලීන් කරගෙන පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අනිත් ප්‍රොඩක්ට් උනත් අපේ ස්කින් එකට හොඳින් ඇබ්සෝබ් වෙන්නේ. ස්කින් එක හොඳට ක්ලීන් වුණාට පස්සේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ක්ලීන් කරන එක තමයි අංක 1. මූණ ක්ලෙන්ස් කරගත්තට පස්සේ මගේ ඊළඟ සීක්‍රට් ස්ටෙප් එක තමයි අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක. සාමාන්‍යයෙන් ක්ලෙන්ස් කරලා ඉවරුණාට පස්සේ මේ විදිහට අයිස් කියුබ් එකක් අරගෙන සර්කල් හැඩයට මූණට හොඳට ගානවා. මේක ඩිරෙක්ට්ලි ස්කින් එකට තියාගෙන ඉන්න එපා. සර්කල් විදියට මේ මම කරනවා වගේ ස්කින් එකේ මේක හොඳට ගාන්න. පිම්පල්ස් තියෙනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. පිම්පල්ස් එන එකත් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මේ අයිස් කියුබ්ස් වලට. මේක විනාඩියක් වගේ ස්කින් එකට කරාම ඇති. හරි. දැන් පේනවානේ මගේ ස්කින් එක පෆිනස් වෙලා ලස්සනට පිරිසිදු වෙලා තියෙනවා අයිස් කියුබ් එකෙන් පස්සේ. ඊළඟ ස්ටෙප් එක තමයි සීරම් එකක් ඇප්ලයි කරන එක. මෙතනදී ඔයාට ඔයාගේ ස්කින් එකට මැච් වෙන ඕනම විදිහේ සීරම් එකක් පාවිච්චි කරන්න පුළුවන් උදේ වරුවට. සීරම්ස් වලින් ඔයාගේ ස්කින් එක බ්‍රයිට්නින් වෙනවා, ග්ලෝ වෙනවා, ඒ වගේ ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. ස්කින් ටයිප් එක අනුව සීරම් එක ඔයා සිලෙක්ට් කරගන්න. මේකෙන් පස්සේ අපේ ඊළඟ ස්ටෙප් එක තමයි මොයිස්චරයිසින් ක්‍රීම් එකක්
එකක් ඇප්ලයි කරන. වාරෙන්ම මෙතනදී ස්කින් එකට මොයිස්චරයිසින් කියන එක ඕනේ. මොකද අපේ ස්කින් එක හොඳට හයිඩ්‍රේට් වෙලා හොඳට ලස්සනට තියාගන්න ඩ්‍රයි වෙන්නේ නැති වෙන්න මොයිස්චරයිසින් එකක් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න ඕනේ. මෙතනදී ඔයාගේ ස්කින් එක අනුව ඔයාට ගැළපෙන මොයිස්චරයිසින් එකක් තෝරගෙන ඔයාට මේක යූස් කරන්න පුළුවන්. අපේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරලා සීරම් එක ඇප්ලයි කරාට පස්සේ තමයි අපි මොයිස්චරයිසින් එක මේ විදියට ස්කින් එකට ඇප්ලයි කරන්නේ. හරි. දැන් මොයිස්චරයිසින් එකත් ඇප්ලයි කරලා ඉවරයි. දැන් පේනවනේ ස්කින් එක භාගයට භාගයක් හොඳට ප්‍රිපෙයාර් වෙලා තියෙන. ඊළඟ එක තමයි අපේ අන්තිම ස්කින් කෙයා එක ලිප් බාම් එකට කලින් සන් ක්‍රීම් එකක් ඇප්ලයි කරන එක. මෙතනදී ඔයා සන් ක්‍රීම් එකක් සිලෙක්ට් කරගත්තී අනිවාර්යයෙන්ම SPF වගේ බලන්න sun protection factor එක කීයද කියලා. මොකද ඔයාගේ ස්කින් එකට අනිවාර්යයෙන්ම ඒක ඉම්පෝර්ටන්ට් වෙනවා. මොකද අපි ඉන්නේ ගොඩාක් අවුව තියෙන රටක නිසා අපි අනිවාර්යයෙන්ම ඔයා ගේ ඇතුලේ ඉන්න කෙනෙක් වුණත් සන් ක්‍රීම් එකක් ගේ ඇතුළටත් පාවිච්චි කරන්න. මොකද සන් ක්‍රීම් වලින් ගොඩාක් බෙනිෆිට්ස් අපේ ස්කින් එකට හම්බ වෙනවා. ඒ නිසා අමතක කරන්න නැතුව ස්කින් කෙයා කරද්දී සන් ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මොකද ගොඩක් කට්ටිය මේ සන් ක්‍රීම් කියන ස්ටෙප් එක අමතක කරනවා. ඕකේ. අපි දැන් අපේ ස්කින් කෙයා වල අන්තිම ස්ටෙප් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ලිප් බාම් එක. ලිප් බාම් එකත් ඇප්ලයි කරලම අපේ ස්කින් කෙයා රූටීන් එක අපේ බේසික් සිම්පල් ස්කින් කෙයා රූටීන් එක අපිට ඉවර කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයගලන්ට පේනවා ඇති මගේ ස්කින් එක හයිඩ්‍රේට් වෙලා ලස්සනට හොඳට ෆ්‍රෙෂ්ව තියෙනවා. ඉතින් ඔයාලටත් මේ විදිහේ ස්කින් කෙයා බේසික් ටික කරලා මේ විදිහට ස්කින් එක තියාගෙන ඉන්න පුළුවන්. ඔයාටත් ඒ වගේ හොඳ හෙල්ති ස්කින් එකක් තියාගන්න ඕන නම් මෙන්න මේ බේසික් ස්ටිප්ස් ටික කන්සිස්ටන්ට්ලි ඩේලි ඔයා කරන්න උදේටයි රෑටයි. රෑට පාවිච්චි කරනකොට සන් ක්‍රීම් එක ඔයාට රෑට පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. මොකද සන් ක්‍රීම් එක ඔයා ගේ ඇතුලේ ඉන්න කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම ඔයා උදේට ඒක පාවිච්චි කරන්න. මොකද සන් ක්‍රීම්ස් වලින් ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. අනිත් එක තමයි සන් ක්‍රීම් එකක් ගන්නකොට බලන්න ඕනේ මෙතන තියෙන SPF වගේ කීයද කියලා. පුළුවන් තරම් try කරන්න 50ට වැඩි එකක් ගන්න. ඒ කියන්නේ sun protection factor එක 50ට වැඩි එකක් ගන්න. දැන් මේක නම් SPF 60 තියෙනවා මේකේ. ඒ වගේ ඔයගොල්ලෝ සන් ක්‍රීම් එකක් අනිවාර්යයෙන්ම ඔයා වැඩට යනවාද, ගෙදර ඉන්නවාද, උයනවාද ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන්ම ඔයා දවසේ උදේ පටන් ගන්නකොට ස්කින් කෙයා වල බේසික් ස්කින් කෙයා වල අනිවාර්ය එකක් තමයි සන් ක්‍රීම් කියලා කියන්නේ. ඒක නිසා ඒක යූස් කරන්න අමතක කරන්න එපා. එතකොට ඔයා මේ විදිය මේ ස්ටෙප්ස් ටික තමයි ඔයාට කරන්න පුළුවන් බේසික්ම ටික. ඒ කියන්නේ ඔයා ගෙදර ඉන්න මොනවා කරන කෙනෙක් වුණත් ඔයාට ඔයාගේ ස්කින් එක බලා ගන්න, ස්කින් එක ලස්සනට තියාගන්න කරන්න පුළුවන්. බේසික්ම ටික තමයි මේ ටික. ඉතින් මමත් මගේ ස්කින් එකට ඇඩ්වාන්ස් ට්‍රීට්මන්ට් ටුත් කරනවා. මේ ටික තමයි සාමාන්‍යයෙන් මම බේසික් මම කරන ටික. දැන් අවුරුදු ගොඩාක් තිස්සේ මම මගේ ස්කින් එකට කරන බේසික් ස්කින් කෙයා ටික තමයි මම ඔයාලත් එක්ක මේ බෙදාගත්තේ. ඉතින් ඒ නිසා අපි දැන් ඉඳන් පටන් ගන්න. මම හිතනවා දැන් පොඩි හරි ඔයාලට තේරෙනවා ඇති කියලා කොහොමද බේසිකලි ඒ කියන්නේ මේකේ ෆවුන්ඩේෂන් එක බේසික් අපේ ස්කින් එක ප්‍රිපෙයාර් කරගන්නේ කොහොමද, ස්කින් එක තියාගෙන ඉන්නේ කොහොමද, ඒ ටික වට තේරෙන්නේ නැති. ඉතින් මේකට එච්චර වෙලාවක් යන්නේ නැහැ නේ. ඉතින් ඔයා ගැන හිතන්න ඕනේ. ඔයා හැම දෙයකටත් කලින් ඔයා ගැන හිතන්න ඕනේ. ඔයා ගැන හිතන කෙනෙක් නම් ඔයාට ස්කින් කෙයා කරන්න දවසේ උදේටයි රැටයි විනාඩි 10ක් වෙන් කරගන්න බැරි කමක් නැහැනේ. මේක කරන්න විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා වෙනුවෙන් දවසට කොච්චරක් වෙලාව වෙන් කරනවද කියලා ඔයාට මේකෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් විනාඩි 5ක් දවසෙන් ඔයාට ඔයා වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ඔයා ඇත්තටම ඔයාට ආදරය කරන කෙනෙක්. ඒ නිසා මම ඊළඟ පාර ඔයාලට කියන්නම් අපි බොඩි එකට මොනවද කරන්නේ ඊළඟට හෙයා කියා බොඩි කියා ඒ වගේ මම තව බ්ලොග්ස් වලින් ඒව අරගෙන එන. ඉතින් මගේ වීඩියෝ එක බලපුවා ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාලට මොන හරි අහන්න දැනගන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් යටින් දාන්න. මම අනිවාර්යයෙන්ම ඒකට රිප්ලයි කරන්නම්. thank you මගේ වීඩියෝ එක බලුවට. bye